ගෙවී ගිය හෝරා කීපයේ ලෝකයේ වැඩිම අවධානයට ලක් වූ පුවත් සිරස්තල මොනවාද මේ ග්ලෝබල් ෆ්‍රන්ට් පේජ්. Trump feuds with Marjorie Taylor Greene has House vote on releasing Epstein files rumors. Epstein ලිපිගුණු නිකුත් කිරීම පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද ප්‍රකාශය කිරීමත් සමග ට්‍රම්ප් මාජොරිය ටේලර් ග්‍රීන් සමග ආරවුලක් ඇති කර ගනි යනුවෙන් CNN පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. Thousand protest against government in Mexico as clashes leave 120 injured. මෙක්සිකෝවේ රජයට එරෙහිව දහස් ගණනක් විරෝධතා දක්වන අතර ගැටුම් හේතුවෙන් 120 දෙනෙකු තුවාල ලබා ඇති බව BBC පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා. Epstein is the only thing that can turn Trump's face against him. ට්‍රම්ගේ පදනම ඔහුට එරෙහිව හැරවිය හැකි එකම දෙය එප්ස්ටයින්ය යනුවෙන් දී ඉන්ටර්සෙප් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. Netanyahu face far-right backlash after US backs statement on Palestinian state. පලස්තීන රාජ්‍ය පිළිබඳව එක්සත් ජනපදය පිටුබලය ලත් ප්‍රකාශයෙන් පසු නෙතන්යාහු අන්තදක්ෂිණාංශික පත්‍රිකාවකට මුහුණ දෙයි යනුවෙන් රොයිටර් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. India arrest Kashmir resident over deadly car. කාශ්මීර දේශ සීමාව හරහා නීති විරෝධී ලෙස රටට ඇතුළු වූ කාශ්මීර වැසියෙකු ඉන්දියාව විසින් අත්අඩංගුවට ගනී. එම පුද්ගලයා මාරාන්තික දිල්ලි කාර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරේ යනුවෙන් අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. Zelensky pledges to clean up Ukraine's energy sector amid corruption scandal. දූෂණ වංචාව මධ්‍යයේ යුක්‍රේනයේ බලශක්ති අංශය පිරිසිදු කිරීමට සෙලෙන්ස්කී ප්‍රතිඥා දී යනුවෙන් ද ගාඩියන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.